හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මාව වට්ටන්න නැතුව එක්කගෙන යන පිනමැටි වාට ලබන ආත්මේ බල්ලෙක් වෙනවා. සලාම් අලයිකුම්. ඉතින් guys මම මේ වීඩියෝ එකේ පොඩි challenge එකක් දෙනවා ඔයාලට. මම තනින් තන locations දානවා මේ වීඩියෝ එකේ දාන locations හරි පිළිවෙලට comment එකක් දාලා tag එකක් දිනා ගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න comment දාන්න. මල්ලිලා අයියට සුප්සෙට් උනා නේද? අවේක අපොන්. ආවන්නේ. ඔය ඉතින් ලෝලු තියෙනවා. ඕනද? එපා. ඔයාලට කියන්නම තුනනේ. ඉතින් මේ ඉන්නේ මගේ දෝනි. ඉතින් කොහමද? හායි කියන්න. ඉතින් සුප් එකේ කියනවා නම් සුප් එක ඇත්තටම හොඳයි. මරු ඇත්තටම මේ සුප් එකට දාලා තිබ්බ එළවලු ගොඩක් දාලා තිබ්බ එක. චෝටි හෙල්මට් එක තමයි උල. චෝටි හෙල්මට් එක තමයි උල. අර රතු පාට චූටියක් අතරන් දීපන්. දැන් මම මචං වීඩියෝ එක කරද්දි කැමතිම නැති වැඩේ තමයි මේ කැමරාව මිනිස්සු ඉස්සරහා උස්සරා අල්ලන් ඉන්න එක. හරිද? ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. මෙයා මෙහෙන් වීඩියෝ කරනවා මම මෙහෙන් වීඩියෝ කරනවා. ඉතින් අපි අයිස්ක්‍රීම් දන්සර්ක තමයි මේ පොලිමේ ඉන්නේ. අයිස්ක්‍රීම් බෙදෙන නංගිලත් හරි යොදයි. පේනවද? එයාලා මේ හරි ශ්‍රද්ධාවෙන් තමයි අයිස්ක්‍රීම් එක දෙන්නේ. පේනවද? ඒ අයිස්ක්‍රීම් එක හරිම රස පාටයි. මම අයිස්ක්‍රීම් එකකුත් අරන් එයාත් අයිස්ක්‍රීම් එකක් අරන් මම ආවා. දැන් කනවා. අයිස්ක්‍රීම් මේ බලන්න මුන්ට බක්කෝලෙම ගින්න බෑ. ලෝහන් අයිස් කෝලේ වල ඉන්න ඕනේ. අර 100 ඩිගෙන් බහලා ඉතින් අපි අයිස්ක්‍රීම් දන්සලෙන් ගත්ත අයිස්ක්‍රීම් ගේ රස බල ඊළඟට යන්නේ කොහෙද කියලා ප්ලෑන් කරා. ඉතින් අපි යන්නේ කොහෙද කියලා බලමු ඉස්සරහට. A few moments later. ඉතින් අපිට හම්බුන හතරවෙනි දන්සල තමයි බත් දන්සල. පේනවනේ පොලිමේකේ අම්මෝ ඒකේ දිග දැක්කම මට බත් කෑමත් එපා වුණා. ඉතින් ඒ වගේ නෙමෙයිනේ දන්සලක පොලිමේකේ දාලා බත් කනවා කියන්නේ වෙනම ආදල්ල. අපි ඉතින් පොලිමේ ඉන්න ගත්තා. ඉතින් අපේ කට්ටියත් ප්ලෑන් කරනවා අපි කොහොමද යන්නේ කියලා. පොලිමේ ඉස්සරේ නාර. ඔව්. ඒකට ඉස්සරහට බලන්න. ආඩ අපේ ගරින් දැස්සලාට මේ වැඩ වෙන්නේ. ඉතින් නම් සතුටින් ගාමේ මේක ඇතුළේ වෙලා ඉන්නවා. මගේ නීගාව අතර ගන්නේ. A few moments later. හරිම ෂෝ. ඕනෙම තියනවා. කිලෝමීටර් ගාණක් අපි මෙහෙ තේනවා. හරිම ෂෝ. ඉතින් ගායිස් අපි පැය ගානක මහන්සියත් එක්ක වැස්ස තෙමීගෙන අපි බත් දන්සල් ළඟටම ආවා. ඉතින් බත් ගන්න තමයි හදන්නේ. අම්මෝ ඇත්තට මේක පට්ටම රසයි. මේක අපේ මුස්ලිම් යාළුවෝ ටිකක් තමයි අපිට දුන්නේ දන්සල. ඇත්තටම ඔයාලටත් ගොඩක් පින්. ඉතින් පේනවනේ ඒ බත් එකේ රස පාට පේනවනේ ඇත්තටම. අපි එනම් කම් මෙයා මේ ෆෝන් එකේ ෆොටෝ ගන්න එක තමයි වැඩි. සම්දාන එකට වයින්නවා. වැස්සට අවුලා ඉන්නේ අපි දැන් ඉන්නේ කුරුණෑල. මයිනා. මේ වාසනාවන්තය. එනවා මෙයාට කොටයි මට පොඩ්ඩයි. උඹලට කියන්නේ මුම් මේ එන්නේ මීටර් 800ක් විතර ගිහිල්ලා මම උට කෝල් එකක් දුන්නා දන්සලක් තියනවා කියලා. උන් අනිත් පැත්තට හරවනවා. ඉතින් මුන්ට දන්සල් කියනවා නම් ඒහෙට දෙයක් නැහැ. පේනවනේ දන්සලත් අයිස්ක්‍රීම් දන්සලක්. අද දැක්ක වැඩිපුරම දන්සල් තමයි අයිස්ක්‍රීම්. අද දවසේ අයිස්ක්‍රීම් මාර විදියට තියෙන්නේ පොලිම. මේ තියෙන්නේ තවත් ඒ වගේම අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි මේ දන්සලත් කාලා මේ දන්සලටත් ආවා. මේ දන්සලෙත් පොලිම. මේකේ දෙන්නේ පළම් මචං. මේ බලන්නකෝ ඉතින් තැබිලි පාට අයිස්ක්‍රීම්. ඉතින් අපි මේ අයිස්ක්‍රීම් එකත් අරගෙන ඉස්සරහට ආවා. ඉතින් ඔයාලත් කාපු දන්සල් කමෙන්ට් කරන් යන්න හරිද? අමතක කරන්න එපා. channel එක subscribe කරලා like කරලා share කරන්න. හරිද? ගුටි දෙන්නේ නැත්තම්. අපි ඒ දන්සලත් වදගෙන දැන් ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. ඉතින් පේනවනේ කට්ටිය වැවරවුම පිරීලා.
රවුමට ආසන්නයේම තිබ්බ තවත් බත් දන්සලක්. ඒකෙත් පොලිම තියෙනවා මචං කිලෝමීටර් දෙකකට කිට් වෙන්න තියෙනවා. ඇත්තටම කිලෝමීටර් ඔතනින් ඇතුළටත් තියෙනවා. ඊට පස්සේ අපි හිතුවා එකෙන් කන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි පාන් දන්සලක් සෙට් වුණා අපිට. ඒ පාන් දන්සලෙන් පානුත් අරගෙන අපි දෙන්න ඉස්සරහටම ආවා. ඉතින් අපි පාන් කාමු රසයි. අපි දැන් පානුත් කෑවා. කාලේ වෙලා යන්න හදන්නේ. ඊළඟ බලමු කොහොමද කියන්නේ. බලමු. ඉතින් කඩල දන්සලක් හමුණා. මං ඒකේ කඩල බෙදපු අක්කෙන් හොව කඩලද කියලා. ඉතින් තා පොඩ්ඩෙන් ගුටි කන්න වෙන්නේ. යක්කට තරහා ගියා උදටම. ඇයි දන්නේ නේද? ඉතින් ඒත් එක්කම අපිට තව දන්සලක් හම්බුණා. මහා බත් දන්සල. මෙතන ස්පොන්සර් කරපු කට්ටිය බැනර් එකකුත් ගහලා තිබ්බා. ඇත්තටම හොඳයි මේ වැඩේ. මං හිතන්නේ මේක සමිතියකින් දෙන්නේ. අපි ඒක ගැන කල්පනා කර බත් කනවා. අපි එනවනේ මම බත් කනවා. ඒක ගැන තමයි හිතන්නේ මේ හරිද? ඊට පස්සේ අදන්සලේම අයිස්ක්‍රීම් උත් දුන්නා අපිට. වෙසක් එකට පොසොන් එකට පාරට බැස්සාම තමයි තේරෙන්නේ ලංකාවේ කොච්චරවද මිනිස්සු ඉන්නවද කියලා. පින් කරගන්න කැමති. පේනවනේ එයාලගේ මූණවල වල සතුට දැක්කාම තවත් හිත පිරෙනවා අපේ. කඩෙන් කඩ ගයිස් ඕපි ලංකාවට ආවා. බිස්කට් මේ අත්තම්ම අපිට බිස්කට් දුන්නා. ඇත්තට මේ අත්තම්මගේ හිතේ තිබ්බ සතුට මාරු. තේක තමයි මේ. බෙලිමල් දන්සලක් හම්බුණා ළමයි. බෙලිමල් බීලත් ඉවරයි. බීලත් ඉවරයි බෙලිමල් නම් මේ. පේනවනේ බීලත් ඉවරයි. මේක. ඔයාට නැති දෙයක් මොකද? අනේ කලිය. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ මායාකාරී ලෝකයේ දිහා. ඇත්තටම මාර ලස්සනයි. මේ හවස 6ට විතර හැන්දෑවක මාරම ලස්සනයි. පේනවද ඔයාලට ඈත පේන view එක මාරම ලස්සනයි. බලන්නකෝ. එහෙනම් මේ view එක බලනකම මම මේ වීඩියෝ එකත් ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. අලුත් වීඩියෝ එකක සෙට් වෙමු.